Hello everyone, happy Monday. ඉතින් කොහොමද ඔයාලට මේ වෙලාවේ live එකක් එන්න කියලා හිතුණා. අද උදේම පන්සල් ගිහිල්ලා ආවා. දැන් ගෙදර ආවේ. ඉතින් අද ගෙදර අද නිවාඩු. අද ඔක්ලන්ඩ් anniversary day එක. ඉතින් අද අපිට නිවාඩු. පොඩක් වෙදර් එක නම් දැන් ටිකක් හොඳ වේගෙන එනවා. පොඩ්ඩක් විතර සනි ඒ වුණාට බබාලෝ එළියට එක්කගෙන ටිකක් ප්ලේ කරන්න වගේ යන්න චුට්ටක් අමාරුයි කියලා හිතුණා. ඉතින් එහෙමම ගෙදර ආවා. ඉතින් මට හිතෙනවා ඔයගොල්ලොත් එක්ක අද කතා කරන්න. ඇත්තටම ඊයේ පෙරේදාත් මට මං හිතන්නේ ලයිව් එකක් කරන්න බැරි වුණා මේ ටිකේ. ඉතින් මොකද මට ගොඩාක් ක්වෙස්චන්ස් එනවා එක එක්කෙනාගෙන්. ඉතින් මට හිතුණා අද පොඩ්ඩක් මේ ටොපික් එකක් ගැන මේ වෙලාවේ පොඩි වෙලාවක් අරගෙන කතා කරන්න. ඉතින් ගොඩක් අය මැසේජ් කරනවා. ඊයේ රාත් මට මං හිතන්නේ දෙතුන් දෙනෙක්ම එකම මැසේජ් එක අහලා තිබ්බා. ඉතින් මං හිතුවා ඒ ක්වෙස්චන් එක මේ වෙලාවේ කතා කරනවා කියලා. ඇයි මේ බිස්නස් එක working professional කෙනෙකුට මේ බිස්නස් එක සූට් වෙනවද කියන එක තමයි ගොඩක් අය අහන්නේ. මොකද එන ක්වෙස්චන්ස් වලින් බැලුවහම ගොඩක් අය work කරන අය side hustle එකක් හොයන අය plan B එකක්. මොකද ඇත්තටම ගොඩක් කියන්නේ ඇයි ඔයා side hustle එකක් හොයන්නේ, ඇයි ඔයා plan B එකක් හොයන්නේ කියලා අහුවොත් ගොඩක් අය කියන්නේ income එක මදි, එහෙම නැත්නම් life එකේ paycheck to paycheck එකදී ගොඩක් expenses cover කරාම ගොඩක් අනිත් දේවල් කරගන්න අමාරුයි. ඒක නිසා තමයි side hustle එකක් හොයන්නේ කියලා. ඉතින් ඒ වගේ අයට මට මේ වෙලාවේ ලයිව් එකක් ඇවිල්ලා අතරම කියන්න හිතුනේ ඔයා අනිවාර්යයෙන්ම දැන් මමත් ඒ තත්ත්වෙ හිටියා. අනිවාර්යයෙන්ම මමත් ගොඩක් වෙලාවට ජොබ් එක විතරක් කරලා කියන්නේ බිල්ස් පේ කරලා ඒ හැමදේම කරාට පස්සේ අපි අනිත් දේවල් කරන්න අපිට සේවිංස් හදාගන්න තව අනිත් දේවල් ලයිෆ් එකේ අචීව් කරගන්න ඉතින් ටිකක් ඒක ස්ට්‍රගල් කරන්න උනා. ඒක නිසා තමයි මේ වගේ සයිඩ් හසල් එකක් plan B එකක් ස්ටාර්ට් කරේ ලයිෆ් එකේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ බිස්නස් එක plan B එකක් විදිහට කරගෙන අදටත් මගේ ජොබ් එක කරගෙන ෆයිනෑන්ෂියල් accountant කෙනෙක් විදිහට වැඩ කරන ගමන් තමයි බිස්නස් එක කරගෙන යන්නේ. ඉතින් ගොඩක් working professionalsලා ඉන්නවා මේ බිස්නස් එක ඇතුලේ. ගත්තාම ඔයගලන්ට ඉස්සරහට ඔයගොල්ලෝ ඇක්ෂන් එක අරගෙන next step එකට ගියාම ඔයගලන් දකි කොච්චර working professionalsලා මේ බිස්නස් එක ඇතුලේ ඉන්නවද කියලා. ඉතින් කිව්වොත් doctorsලා, engineersලා, එතකොට ටීචර්ස්ලා, ලෝයර්ස්ලා, IT ප්‍රොෆෙෂනල්ස්ලා ගොඩක් අය ඉන්නවා එක එක මේ බිස්නස් එක කරන අය. මොකද අද කාලේ ඔයා මොන ජොබ් එක කරත් අනිවාර්යයෙන්ම ඔයා plan B එකක් ඔයාගේ ලයිෆ් එකේ තියෙන්න ඕනේ. මොකද unexpected situation වලට අපිට face කරන්න වෙනවා. අනිත් එක අද තියෙන AI ටෙක්නොලොජි එක එතකොට ඒ දේවල් එක්ක අනිවාර්යයෙන්ම සමහර අය ජොබ් වල ස්ට්‍රගල් කරනවා, රිඩන්ඩන්සිස් වෙනවා, එතකොට රීස්ට්‍රක්චරින් වෙනවා කම්පනීස් වල. ඒ දේවල් එක්ක ඔයාගේ ජොබ් එක ඔයා තියෙනකන් ඔයාට කම්ෆර්ටබල්, ඔයා බිල්ස් පේ කරගෙන ඔයාගේ ලයිෆ් එක ඔයා හොඳට කම්ෆර්ටබලි විදිහට ඔයාට ලයිෆ් එක කරගෙන යන්න පුළුවන් කම්ෆර්ටබල් විදිහට. හැබැයි ඔයාට ඒ දේවල් මොනවා හරි දෙයක් නැති වුණොත්, රිඩන්ඩන්ට් වුණොත්, ඒ මොහොතේ එනකන් ඉන්න නැතුව ඔයා අනිවාර්යයෙන්ම ඒ වෙද්දී ඔයා plan B එකක් ඔයාගේ ජොබ් එකත් එක්ක ඩෙවලොප් කරගෙන තිබ්බොත් ඔයා මොන දෙයකට ඉස්සරහට ෆේස් කරත් ඔයාට බය වෙන දෙයක් නැහැ. ඉතින් ඒක තමයි මට ඕන කරේ. දෙයක් වෙනකන් ඉන්න නැතුව. අනිත් එක තමයි අනිවාර්යෙන් කියන්නේ අපි තව වයසට යනකට වැඩිය ඒ තියෙන පුළුවන් වෙලාවේ දෙයක් කරගන්න පුළුවන් නම් මේ වගේ බිස්නස් ඔපචුනිටි එක. මොකද අපිට ට්‍රැඩිෂනල් බිස්නස් කරන්න බෑ. වර්කින් ප්‍රොෆෙෂනල්ස්ලා විදිහට ට්‍රැඩිෂනල් බිස්නස් එකක් අනිවාර්යයෙන්ම කරන්න අමාරුයි. එකක් තමයි ඒකට දාන්න ටයිම් එකක් නැහැ. ඒ වගේම වෙනම ලොකේෂන් එක කරන්න වෙනවා. ඉතින් අපේ ජොබ් එකත් එක්ක 9 to 5 වැඩ කරන කෙනෙක් එක්ක ඒක කරන්න අමාරුයි. ඉතින් අනිවාර්යයෙන්ම 9 to 5 වර්ක් කරන කෙනෙකුට ගැලපෙන්නේ ඔන්ලයින් බිස්නස් එකක් තමයි. හැබැයි අද කාලේ තියෙන ඔන්ලයින් බිස්නස් ගත්තාම ගොඩක් ඒවා තියෙන ස්කෑම්ස්. ඒ වගේම මමත් ඒකයි මේ බිස්නස් එක ස්ටාර්ට් කරද්දී ගොඩක් ඇත්තටම කිව්වොත් මොකද්ද මේ බිස්නස් එක කියලා මම ගොඩක් කීන් වුණා. මොකද අද කාලේ ගොඩක් තියෙන්නේ ස්කෑම්ස් තියෙන්නේ, ලෙජිටිමේට්ද ඒ දේවල් ගැන අපි ගොඩක් කන්සර්න් වෙනවා. ඒ වගේම MLM බිස්නස් තියෙනවා. ඉතින් ඔයා හරියට කියන්නේ ඔයා රියල් සයිඩ් හසල් එකක් හොයනවා නම් මම හිතන්නේ මේක තමයි ඔන්ලයින් ස්පේස් එකේ කරන්න පුළුවන් වට බෙස්ම ඔපචුනිටි එක කිව්වොත් හරි. මොකද ඔයාලට පොඩි කාලයක් ඇතුළත
high ticket income එකක් earn කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපි සාමාන්‍ය ඔන්ලයින් පොඩි ජොබ්ස් කියන පොඩි දේවල් තියෙනවානේ බිස්නස් තියෙනවා ඇඩ් ක්ලික් කරන දේවල් තියෙනවා. ඉතින් ওই පොඩි දේවල් කරාම අපිට පොඩි amounts තමයි හම්බෙන්නේ. හැබැයි මේ බිස්නස් එකේදී ඔයාට මුලින් ඉඳන්ම 4 figure income එකක් earn කරන්න පුළුවන්. Hi Prabha, thanks for watching. She's from Australia. ඉතින් ඒකයි මේ වගේ බිස්නස් එකක් මම තෝරගත්තේ. මොකද අපි ටයිම් එකක් දානවා නම් මේ බිස්නස් එකට සාමාන්‍යයෙන් ඔයාලට දවසකට 1 hour වගේ allocate කරාම ඇති. ඉතින් ඒ 1 hour ඇතුළත අනිවාර්යයෙන්ම ඔයා හොඳ amount එකක් earn කරන්න ඕනේ. මොකද අපි දාන ටයිම් එකට නැතුව සාමාන්‍ය පොඩි amount එකක්. ඉතින් මමත් මේ බිස්නස් එක පටන් ගත්තේ සාමාන්‍යයෙන් මාසෙකට එක්ස්ට්‍රා $500,000 වගේ ලැබෙයි කියලා. හැබැයි ඉතින් මේ බිස්නස් එකේදී මම හිතුවටත් වැඩිය monthly 4 to 5 figure income එකක් achieve කරගන්න opportunity එක තියෙනවා අනිවාර්යෙන්ම. ඉතින් අපිට අනිත් එක මේ බිස්නස් එක රන් වෙන්නේ 70% 80% automation එකෙන්. ඉතින් ඔයාට කරන්න ටාස්ක් කීපයක් තියෙනවා. ඒ වගේම ඒ ටාස්ක් ටික ඔයා හරියට කම්ප්ලීට් කරොත් ඔයාගේ ජොබ් එකත් එක්ක ඔයාට අනිවාර්යෙන් මේ බිස්නස් එකේ ඔයාට සක්සස්ෆුල් වෙන්න පුළුවන්. ඒ වගේම මේකේ හොඳ රිටයර්මන්ට් ප්ලෑන් එකක් තියෙනවා. මම හිතන්නේ නැහැ ජොබ් කරන කෙනෙකුට තවත් බිස්නස් ඔපචුනිටි එකක් මේ වගේ තියෙනවාද කියලා අපි වගේ අයට. මොකද ජොබ් එකක් කරද්දී අනිවාර්යෙන්ම අද කාලේ තියෙන දේවල් එක ගොඩක් අය ආසයි බිස්නස් එකක් කරන්න. හැමෝම කැමතියි බිස්නස් කරන්න. ඉතින් මට එන එන්ක්වයරිස් වලින් මම හිතන්නේ 90% ගොඩක් ජොබ් කරන අය දැන් නිව්සීලන්ත වලින් ආවොත් සමහර අය අලුතෙන් ඇවිල්ලා ඉන්නවා ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ ස්ට්‍රගල් කරනවා ජොබ්ස් හොයන්න, පාර්ට් ටයිම් හොයන්න. හැබැයි ඒගොල්ලෝ අහනවා මේක කරන්න පුළුවන්ද කියලා. එකක් කියන්න ඕන ස්ටුඩන්ට් වීසා කෙනෙකුට මේක කරන්න බෑ. මොකද මේක බිස්නස් එකක් රෙජිස්ටර් කරලා කරන්න ඕන බිස්නස් එකක්. ඔයා නිව්සීලන්ත ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා වෙන රටක ඉන්න කෙනෙක් නම් මේක ලීගල් බිස්නස් එකක්. මේක ඔපරේට් කරන්න අනිවාර්යෙන්ම ඔයාට at least නිව්සීලන්ත වල ඔයාට ඕපන් වර්ක් වීසා එකක්වත් තියෙන්න ඕනේ මෙහි ඉන්න කෙනෙක් නම්. අනිත් රටවල් වලත් එක රික්වයර්මන්ට් තියෙනවා. ඉතින් ඒ වගේ ඔයා ඒ රික්වයර්මන්ට්ස් බලලා ඒ විදිහට ඔයා වැඩ කරන්න ඕන. අනිත් එක තමයි ඉතින් කියන්න ඕනේ මේ බිස්නස් එක ලීගල් බිස්නස් එකක්. ඒකත් ගොඩක් අය අහන ප්‍රශ්නයක් මගෙන් ලෙජිටිමේට්ද? අනිවාර්යයෙන්ම මේ බිස්නස් එක 100% ලීගල් ලෙජිටිමේට් බිස්නස් එකක්. ලොකේෂන් 43ක ඔපරේට් වෙන. ඉතින් මටත් ඕන කරේ වර්කින් ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට එකක් තමයි legitimate legal business එකක් කරන්න ඕන. අනිත් එක තමයි අපි කරන දේ හොඳ දෙයක් කරන්න ඕන අනිවාර්යයෙන්ම. දැන් මේ business එකේ එක පැත්තකින් මට self satisfaction එකක් හම්බ වෙනවා. මොකද මම මගේ වැඩ කරන business partners ලාට ඒගොල්ලන්ගේ business develop කරගන්න මම help කරනවා. ඉතින් ගොඩක් අය මම වගේම struggle කරන අය තමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලන් life එකේ මේ දේවල් achieve කරද්දී ඒක මට self satisfaction එකකුත් දෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මට හරිම සතුටුයි. මොකද මම පොඩි කාලේ ඉඳන් ආස දෙයක් තමයි මේ වගේ අනිත් අයට උදව් කරගෙන ඉස්සරහට යන්න දෙයකදී. ඉතින් මේ බිස්නස් එක හින්දා මට ඒ දේ ඉන්කම් එකක් එන ගමන්ම අනිත් පැත්තෙන් self satisfaction එකක් මට හම්බුණා මේ බිස්නස් එකේ. මම ගොඩක් අය අඳුරගත්තා. ගොඩක් අයට struggle කරන අයට life එකේ help කරන්න ලැබුණා. ඒගොල්ලන්ගේ බිස්නස් හදාගෙන. ඉතින් මම තවත් කැමති ඒ වගේ අයට උදව් කරන්න. මොකද මම දන්නවා මම වගේම මමත් ඒ වගේ හිටපු කෙනෙක්. paycheck to paycheck ඉන්න කාලේ ගොඩක් struggle කරපු කෙනෙක්. කියන්නේ peace of mind එකක් තිබ්බෙම නැති තරම් සමහර වෙලාවට. ඉතින් ඒ වගේ හිටපු කෙනෙක් මේ වගේ තත්ත්වයක අදට ඇවිත් ඉන්න එක ගැන මම very grateful වෙනවා මේ business එකට. ඒ වගේම ඕගොල්ලොත් එහෙම ආය නම් අනිවාර්යයෙන්ම contact කරන්න. මට පුළුවන් ඕගොල්ලෝ ඉන්න තැනින් ටික ටික ඒ කොහොමද ඔයාගේ ඒ ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් කියන එක මමත් තාම ඒක ඇචීව් කරගෙන යනවා. ඉතින් ඒක ඇචීව් කරගන්නේ කොහොමද කියන එක මට ගයිඩ් කරන්න පුළුවන් සක්සස්ෆුල් බිස්නස් ඕනර් කෙනෙක් විදිහට මේ බිස්නස් එක ඇතුලේ ඉන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ෆ්‍රී වෙබිනාර් එක බලන්න www.chatualvis.com වෙබ්සයිට් එක www.chatualvis.com වෙබ්සයිට් එකට ගිහිල්ලා නමයි ඊමේල් එකයි දාලා රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ග්ලෝබල් වෙබිනාර් එක බලන්න. ඉතින් වෙබිනාර් එක live බලන්නව නම් අනිවාර්යෙන් Wednesday and Friday 1 pm New Zealand time තියෙන්නේ. නැත්නම් any time recorded webinar එක බලන්න පුළුවන්. ඉතින් එහෙම බලලා ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මට contact කරන්න. මට පුළුවන් ඔයාලට information දෙන්න. මොකද මම කැමති අනිවාර්යෙන්ම at least ඔයා recorded webinar එක හරි බලලා මට message කරනවා නම් කතා කරනවා නම් මොකද එතකොට මට easy ඔයාලට මේ business එක explain කරන්න. ඉතින් ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ working professional කෙනෙකුට මේක suit වෙන්නේ ඇයි කියන එක. මොකද
ගොඩක් අය අපේ 275k plus දැනට ඉන්නවා members ලා. ඉතින් ඒකෙන් 90%ම ගත්තොත් ඇත්තටම working professionals ලා, සමහර අය job quitters ලා, මේ business එක හින්දා job එක quit කරලා තියන අය, එහෙම නැත්නම් part time වගේ ගිහලා මම වගේ job එක flexible කරගෙන තියන අය, එහෙම නැත්නම් ගොඩක් අය ඉන්නවා සමහර අය retire වෙච්ච අය. ඉතින් retirement plan එකක් විදිහට මේ business එක කරලා අය හොඳ plan එකක් තියෙනවා මේකේ monthly fixed income එකක් earn කරන්න. ඉතින් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. reach out වෙන්න. අනිවාර්යෙන් මම ඔයාලට guide කරන්නම්. මම successful වුණා වගේම මේ business එක ඔයාලට successfully run කරගෙන යන්න කොහොමද කියලා. මොකද මම හිතන්නේ 2026 වල working professional කෙනෙකුට bestම business opportunity එක තමයි මේ business එක. මොකද ඔයාගේ job එකත් එක්ක parallel කරගෙන යන්න පුළුවන් opportunity එකක්. මම හිතන්නේ වෙන දෙයක් තියෙනවා කියලා මෙච්චර පොඩි කාලයක් ඇතුළත ඔයාට high income එකක් generate කරන. ඉතින් අදත් හරිම happy day එකක්. අද contract එකක් sign කරනවා. ඉතින් for contract sign කරනවා කියන්නේ අනිවාර්යයෙන් මේ business එකේ income එකක් on the way කියන එක තමයි. for figure income එකක් ඇත්තටම on the way. ඉතින් හරිම happy මගේ fortnight salary එකට equal හරි ඊට වැඩිය පොඩ්ඩක් වැඩි වගේ. ඉතින් හරිම happy මොකද හිතුවේ නෑ මෙච්චර දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා. one day income එකක් එච්චර earn කරන්න පුළුවන් opportunity එකක් තියෙනවා මේ business එකේ ඊටත් වැඩිය. ඉතින් ඔයගොල්ලෝ reach out වෙන්න. මොකද බය වෙන්න එපා. ගොඩක් අයට බයයි මේක legalද ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් බය වෙන්න එපා. මමත් ඒ stage එකේ හිටපු කෙනෙක්. හැබැයි අද මම එකම worry වෙන point එක තමයි ඇයි මම එච්චර කල් ගත්තේ කියලා. මේක legal business එකක්. New Zealand වල වගේම රටවල් 43ක operate වෙන registered වෙලා තියෙන. ඉතින් ඕගොල්ලන්ට sources තියෙනවා මෙහෙ check කරන්න reach out වෙන්න. එතකොට මට පුළුවන් information දෙන්න. එහෙනම් හැමෝටම have a great week everyone. Bye.